හා යාළුවනේ. අද ලොකු වැඩක් වෙනවා. ලොකු නෑදී පොඩියට කරන්නේ. අද මෙයාගේ උපන්දිනේ. Happy birthday. Happy birthday to you. Happy birthday. Happy birthday. අපි මේ කේක් එක කපමු නේද? ඉස්සලා කේක් එක කපලෙමු ඈ. අපි subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එකත් ඔබලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ගෙදරට අපි වෙනවා. අද මෙයා මං වෙනුවෙන් කේක් එකක් අරන් පොඩි කේක් එකක් ගෙනාවේ. අපි හිමීට කපන්නේ. අපි පොඩියට අද ගන්නේ. රයිස් එකක් අරන් දුන්නා. gift එකක් දුන්නා. ඒක ගේ ඇත්තට මෙතන ගෙනාවේ නෑ. ඊටම මං කීවෙනි උපන්දිනේ කියලා කිව්වේ නෑනේ කට්ටියට. එයාගේ 29 වෙනි උපන්දිනේ. මගේ 29 වෙනි උපන්දිනේ. මොකද කරන්නේ යන්නේ? අම්මා සර්ප්‍රයිස් කරා. යාළුවනේ ඕන් අපි කේක් එක කපන්න යන්නේ පත්තු කරලා ඉමුනේ ඉස්සලා. මම පත්තු කරලා දෙන්න. මේක මොකද සුදු ඉටිපන්න මන්ද? අහස් කෝරක් වගේ. යාළුවනේ මම පත්තු කරලා දෙන්න. මෙයා පත්තු කරන මොනවා කරගෙන ඉඳන්නේ? ආවම තියන්නකෝ එක්ක. මොකක්ද දැන් මම කරන්න ඕනේ? මෙන්න මෙතන තියන්න සව් මේ ඔය ගාවට. එහෙම? ඔව්. Haskura. Happy birthday. Birthday to you. Happy birthday. Happy birthday. Birthday to you. Pino. Kelakar. Bapak kayak kan dia යාළුවනේ. හොඳයි කවන්න. Thank you. පොඩ නටන්න දෙද්දී නටන්න දුන්නේ නැහැ. යාළුවනේ අපි දැන් ඒක ඔක්කොම අයින් කරලා යාළුවනේ තියෙන්නේ බය. යාළුවනේ අද වෙනස් වැඩක් වෙනවා යාළුවනේ. හයි කියලා මට ගන්න. යාළුවනේ අපි දැන් උපන්දිනේ කේක් කතාව ඉවරයි. උපන්දිනේ ඉවරයි. ඔන්න අද අපි අරන් ආවා අලුත් ෆුඩ් රිවිව් එකක්. මොකද්ද? මේක තියෙන්නේ කොහෙද කියන්නකෝ? ෆුඩ් රිවිව් ගොඩාක් තියෙනවා. මේත් එක. අද රයිස් එකක් අද ස්පෙෂලිස් my birthday හින්දා birthday හින්දා. ගෙනාලා තියෙන්නේ. කොහෙන්ද ගෙනාවේ? තැන කියන්නද? මේක බෝත මාවුනාව. අඟුලිමාල සයයට හැරෙන්නේ නැතුව චුට්ටක් හැපැතිලා යද්දී මිස්ටර් මචං මිස්ටර් මචං තමයි මේක. අපි අද බලමු මේක කොහොමද කියලා. කමුද? හැබැයි සුවඳයි හැබැයි. මස් තියෙනවා ඉස්සුත් තියෙනවා මේ. ඉස්සු තියෙනවද? සිරාම. ඔන්න යාළුවනේ පළවෙනි කට කේන්න යන්නේ. මස් එහෙම හොඳට යාළුවනේ පළවෙනි කට අපි කණ්ඩා යන්නේ. මස් එහෙම හොඳට තියනවා නේද? කන්නත් කලින් දැක්කම නේද? මස් දැක්කසොයි. රසත් මරු. සුපිරිය. හත්තිය මේ. ඔයාලා එකට යනවා නම් ගිහිලා වීඩියෝ එක පෙන්නන්න අමතක කරන්න එපා. එයාලා දන්නේ නැහැ. එයාලා දන්නේ නැහනේ. මේ ඇත්තටම යාළුවනේ මේ ආවට ඉන්න කට්ටිය කාලා බලන්න පොඩ්ඩක් ඈ. ප්‍රයිස් එක කීයද 10යිද? 10යි 10ට. ඉස්සොත් දෙනවා 10ට යාළුවනේ. ආයිස් එක අමුයි මට දෙන්න හැද මගේ පන්නේ. කුමන්ත්‍රණයක් යාළුවනේ කොම් මේකට හොදි එකක් දීලා තියෙනවා. මේ හොදි එක අපි ගත්තේ නැහැ නේද? හොදි නැතුව කන්න පුළුවන්. හොදි එක තියෙනවා ගේ ඇතුලේ දැන්න තියෙනවා. ඔයාලට හම් වෙනවා අපි කන්න දින කෑවේ. අපි ඔක්කොම වෙනකන් කල්ලා දාලා මේ චිලි පේස්ට් එකම තියෙනවා. දැයන්න තියෙනවා. සොසේජස් තියෙනවා. තව අපි ෆුඩ් රිවිව් එකක් කරලා තියෙන්නේ. ඒකත් දානවා. වීඩියෝ එක දාගන්න බැලුවා තාම එඩිටින්. යාළුවනේ දැයන්න කන්න තියෙනවද? කේක් කන්නක් තියෙනවා. මේ ඔයාලා අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ නේද? සබ්ස්ක්‍රයිබ් කරන්න
අවසානයේ අපිත් එක්ක ඉන්න. ළඟ දක්වේ නෑ හිටියා කියලා. ඔව් වෙලක ඉන්න ගල අපිත් එක්ක ඉන්නවා. ඇත්තටම හොඳයි ඒක හොඳට මස් තියෙනවා නේද? සෝසේජස් තියෙනවා ඉස්සෙකුත් දැන් මෙයාට හම්බුණා. මට තාම ඉස්සෙක් හම්බුන්නේ නැහැ ඉස්සෙක් හම්බුණා. මට මස් නම් කටින් කට මේ. අපි කියන්නේ බොරුද කියලා බලන්න දෙනක සුදු කෑල්ල. මෙන්න බලන්න මේ චිකන් කෑල්ල ලොකු බලන්නකො මේ. මේ වගේ තමයි හැම කෑල්ලක්ම. මේ තවත් තියෙනවා. තවත් ඉස්සෙක්. මේ අපි කියන මික්ස් එකක් නෙමෙයි ගත්තේ ඈ. ඔව් මික්ස් එකක් නෙමෙයි මේ නිකන් එකක්. ලස්සන දනා ගිහින් බලන්නකො. ඔව් ලස්සන දෙනා. අපිට තව තැන් ගොඩකින් කන්න තියෙනවා. අපිට තව තැන් ගොඩක් තියෙනවා. අපි එක එක කාලා වලට කියනවා. ඒ අතරින් කාපුව අතරින් අපි හැම එකකටම දැන් අපිට ඒ වෙලෙට කනකොට ඒක හොඳයි නේද? අපිට තව ලස්සන රහ තැනක් හම්බුනොත් තමයි අපිට තේරෙන්නේ අරකට වඩා මේක හොඳයි කියලා. නේද? බෑ මේක නම් හොඳයි ඇත්තටම. හැබැයි මේක නෑ මෙච්චර කාලයකට කාපුවා කියන්නේ වීඩියෝ කරපුවාගේ. අපි කාපු කෑම ඔක්කොම හොඳයි. අපිට කියන්නේ හතරේ කාපු කෑම ඔක්කොම හොඳයි. ඔක්කොම කෑම හොඳයි. හරිද? අපිට අර අලුත් ඒවා ඇඩ්ඩෙන්න කොහොම හරි එකක් හොඳ වෙනවනේ. දැනට මේක හොඳයි නේද? අපිට කොන්නේ මේ යාළුවනේ ඇත්තට කිව්වේ. නෑ නෑ ඇත්තටම අරගෙන බලන්නකො එතකොට ඔයාලට තේරෙනවන්නේ. අපි කියන්න ඕනේ. බොවත් තවට යන්න කියලා කාලා බලන්න. ඔය අඟුලිමාල සෑයට මෙන කට්ටිය ඉන්නවනේ නේද? මේ අර මේ පැත්තේ විතර නෙමෙයි ගොඩක් දුර තැන් වලින් එනවනේ. ඒ අය try කරලා බලන්න. මේක තියෙන්නේ බොවත්තේ. ඔව්. බොවත්තේ අසපුර හරන පාට එහා පැත්තට කඩවල දෙකකට එහා පැත්ත වගේ. ඒක කියන හලාවත කුරුණෑගල පාරේ. මේ අපි දැන් කඩ ප්‍රොමෝෂන් කරන්නේ මේ අපේ කාට්ටිය කියලාවත් නෙමෙයි. ඔව් වේ අපි මේ අපි දෙන විනෝදෙට ඒක තව කෙනෙකුට උදව්වක් වෙනවා ඇති. ඉතින් ඒක හොඳයි නේ. එහෙම වෙනවා හොඳයි. දවස් ගානක මේ කඩේ ගන්න try කරා. සිබ්බෙන්නේ නේ. අපි දහස් පුරක් පත්තු කරා. ගානේ තුන් නිස්සා. අනේ ආයි ගන්න බවුනේ. මෙයා තෝරලා දාලා තියෙන්නේ පැත්තට. ඇත්ත කියන්නේ. අනේ නේ මම ඒකේ කවදා වංචනික වැඩ කරන්නේ නැහැ. කවදාවත් වංචනික වැඩ කරන්නේ නැහැ. ඔයාලගේ කඩේ කෑම අපිට කියලා ඔක්කොටම මේ පැත්තේ ආයෙත් දැනගන්න ආසයි ෂෙයා කරන්න ඕනේ නම් වීඩියෝ එකක් පෙන්නන්න ඕනේ නම් අපිට කතා කරන්න කන්න බලන්න තැන අපි කනවා. කන්න බලන්න තැන අපි යනවා. යාළුවනේ අපිට ආයෙ දැන් ටික දවසකින් ජිම් යන්නත් එයිද දන්නේ නැහැ නේ මේ විදිහට ගියොත්. මම ටිකක් කෑම අඩු කරා. අඩු කරා කියන්නේ යාළුවනේ හොඳටම අඩු කරා. එක දවසක් එක වේලක් කෑවේ. මෙයා ඉස්සෝ 6ක් විතර කෑවා. ඉස්සෝ කෑවා මස් කැට කෑවා. ඇත්ත කතාව. යාළුවනේ මේ තවත් මස් තියනවා යාළුවනේ. හොඳටම චිකන් දාලා තියෙනවා. උගලෙක්ද ඉන්නේ? මේ ඇත්තටම හොඳට චිකන් දාලා. ඉතින් මේ ඉවරෙන්නේ මේ යාළුවනේ. යාළුවනේ මගරම් බඩ පිරලා තියෙන ඇත්තටම. ඇත්තද? ඇත්තද වෙනවා. ඇත්ත කියලා තේරෙන්නේ පුළුවන් තරමක් කරනවා යාළුවනේ නාස්ති කරනවා. ඔයාලා ගිහින් කාලා බලන්න. ඊට පස්සේ අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මේකට දාන්න. අපිට තව ගොඩාක් කට තියෙනවා. යන් සබ්ස්ක්‍රයිබ් ලක්ෂයක් හම්බව කේක් එකක් කපනවා යාළුවනේ. ඔයාලා අපිත් එක්ක ඉන්නවා අපි සබ්ස්ක්‍රයිබ් ලක්ෂ කියන්නේ ඊසි. ඉස්සනේ අද වීඩියෝ ගොඩක් වෙලා ඇති. ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා. හිමීට බලන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. තාම 1530යිද මන්ද යාළුවනේ. මේ අහන්නකෝ. මම ඔන්න බැනුම් අහන කතාවක් අද කියන්න යන්නේ ආයේ. මම දැක්කා බාබකියු කටයක් කරලා තියෙනවා. ඊයෝ. යා. එල්ල තිනලාට අද වහලා නේද මම දැක්කා. නෑ නෑ අද එල්ල තිබ්බේ. එල්ල නෑ.
ඇරලා තිබ්බේ. ඒ බාබකියු කඩේ නෙමෙයි. එහෙනම් වෙන එකක්ද? බාබකියු කඩේ වහලා තිබ්බ ඉස්සර අකුරු කෑල්ල. අපි බාබිකියු කන්න යනවා. කන්ෆර්ම් කරගත්තා. දවල් දෙක තුනට යාළුවනේ බාබකියු කන්න බෑනේ. හවසනේ බාබකියු දාන්නේ. මම බොරු කියන්නේ යාළුවනේ. ඔයාලා නම ගවනවා. කන්ෆර්ම් කරගනේ අපි අදට වීඩියෝ එක ඉවර කරමු නේද? අපි අතට එන්න කරමු. මේ කඩෙන් මොකද කඩේ? MR මචං. මචං. අනිවාර්යයෙන්ම කාලා බලන්නනේ. ඔයාලත් හොයනවා නම් රයිස් කඩයක් හොඳ කඩයක්. හැමෝම හොයන්න හොඳට මස් තියෙන, හොඳ සොසේජස් තියෙන, හොඳට ඉස්සු තියෙන. නෑ 1000ට සාධාරණ. 1000ට සාධාරණයක් තියෙන ගන්න. කාලා බලන්න. අපි තව ඉස්සරහට කෑම කනවා. කාලා බලන්න. කාලා අපිටත් කියන්න. එයාලට කියන්න අපි ගැන. ඔව් අපි අපේ ගමේ කඩවලට තාම ගියේ නෑ. ඒකත් කියන්න බෑ නේද? මේ ගම ආවට කඩවලට යනවා කියන්නේ කෑවට අපි මේ රිව්යු කරලා මොකුත් තාම නෑ. ගමේ කඩවලින් කනවා. උතරම කනවා. තාම රිව්යු කරලා නෑ. රිව්යු කරලා නෑ. අපි ඒකත් ඉක්මනට කරනවා. අපි ඒකත් ඉක්මනට කරනවා. අපි දැන් මේ වීඩියෝ ටික ඒ පැත්ත ඉවර කරගෙන තමයි ගමට එන්නේ. ඊට පස්සේ අපේ ගමේ කට්ටියගේ කෑම කොහොමද කියලා ගමේ අපේ ගමේ තමයි ගොඩක් බලන්න වීඩියෝ. ඔව්. යාළුවනේ සෑහෙන අමාරුයි දැන් මට. අපි ඇද්දට එහෙනම් වල ගෙදරින් යනවා. සතුටින් අපි ඉන්න. යන්නේ. බයි. අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. හම්බෙමු.